වැසිකිළිය තුළ ස්මාර්ට් ෆෝන් එකත් සමඟ ඔබ ගත කරන සෑම අමතර විනාඩියක්ම ලැජ්ජාව නිසා සමාජයෙන් හංගන අතිශය දරුණු හානියකට ඔබ නිහඬව මැද දමනවා කිව්වොත් අද අපි කතා කරන්නේ බොහෝ දෙනෙක්ට ඇතිවන නමුත් ලැජ්ජාව නිසාම කවුරුත් ප්‍රසිද්ධියේ කතා නොකරන සෞඛ්‍ය තත්ත්වයක් වන අර්ශස් හෙවත් හැමරොයිඩ්ස් ගැනයි. සරලවම කිව්වොත් අර්ශස් කියන්නේ ගුද මාර්ගයේ සහ ගුද විවරයේ අවට ඇති රුධිර නාල අධික පීඩනයක් නිසා අසාමාන්‍ය ලෙස ඉදිමීම සහ විශාල වීමයි. මේ ඉතාමත් සුලභ තත්ත්වයක්. ලෝක ප්‍රසිද්ධ මේයෝ ක්ලිනික් වාර්තාවලට අනුව සෑම පුද්ගලයන් 4 දෙනෙකුගෙන් 3 දෙනෙකුටම ජීවිතයේ යම් අවස්ථාවකදී මේ තත්ත්වය ඇතිවිය හැකියි. අර්ශස් කියන්නේ බරපතල මාරාන්තික රෝගයක් නොවුනත් ඒ නොසලකා හැරියොත් දිනපතා දරුණු වේදනාව, කැසීම සහ රුධිර වහනය වැනි දරාගත නොහැකි අපහසුතා ඇති කරනවා. ප්‍රධාන වශයෙන් අර්ශස් වර්ග දෙකක් තිබෙනවා. ඒ තමයි අභ්‍යන්තර අර්ශස් සහ බාහිර අර්ශස්. අභ්‍යන්තර අර්ශස් ගුද මාර්ගය ඇතුලේ ඇතිවන අතර බොහෝ විට වේදනා රහිතයි. නමුත් මල පහ කිරීමේදී දීප්තිමත් රතු පැහැති රුධිරය පිටවීම මෙහි ප්‍රධාන ලක්ෂණයක්. බාහිර අර්ශස් ඇතිවෙන්නේ ගුද විවරය අවටයි. එහිදී දැඩි කැසීම, ඉදිමීම සහ වාඩි වී සිටින විට දරාගත නොහැකි වේදනාව ඇති කරනවා. විශේෂයෙන්ම මේ බාහිර නාල තුල රුධිර කැටියක් හැදුනොත් ශනිකව නිල් හෝ දම් පාට ගැටිත්තක් මතුවී ඉතාමත් දරුණු උග්‍ර වේදනාවක් ඇති කරනවා. දැන් බලමු අර්ශස් ඇතිවීමට ප්‍රධාන හේතු මොනවද කියලා. මෙතනදී පළවෙනි සහ ප්‍රධානම හේතුව තමයි දීර්ඝකාලීන මලබද්ධය. මල පහ කිරීමේදී අධික ලෙස වෙහෙසීම හෝ තටමන විට ගුද මාර්ගයේ සියුම් රුධිර නාලවලට ඔරොත්තු නොදෙන පීඩනයක් ඇති වෙලා ඒවා පිපිරෙන්න හෝ ඉදිමෙන්න ගන්නවා. දිගුකාලීන පාචනයත් මේකට බලපානවා. හාර්වර්ඩ් මෙඩිකල් ස්කෝල් පර්යේෂණ පෙන්වා දෙනවා වැසිකිළියේ අනවශ්‍ය ලෙස දිගු වේලාවක් වාඩි වී සිටීම, විශේෂයෙන්ම මොබයිල් ෆෝන් භාවිතා කිරීම මේ අවදානම 80%කින් වැඩි කරන බව. මීට අමතරව දෛනික ආහාර වේලෙහි තන්තු අඩුවීම සහ වයසට යාමත් සමග ශරීරයේ පටක දුර්වල වීම මේ අවදානම තවත් වැඩි කරනවා. දැන් අපි රෝග ලක්ෂණ බලමු. ප්‍රධානම දේ තමයි මල පහ කිරීමේදී හෝ ඉන්පසුව වේදනාවකින් තොරව දීප්තිමත් රතු පැහැති රුධිරය පිටවීම. එමෙන්ම ගුද විවරයේ අවට ඇතිවන දැඩි කැසීම, වාඩි වී සිටින විට දැනෙන අපහසුතාවය සහ ඒ අවට ගැටිත්තක් හෝ ඉදිමීමක් දැනීම ඊළඟ ලක්ෂණයි. හැබැයි මේක හොඳට අහගන්න. ගොඩක් අය අර්ශස් කියලා හිතාගෙන රැවටෙන තවත් භයානක තත්ත්වයක් තියෙනවා. ඒ තමයි රෙක්ටල් ප්‍රොලැප්ස්. සරලවම කිව්වොත් අර්ශස් කියන්නේ රුධිර නාල ඉදිමීමක්. හැබැයි රෙක්ටල් ප්‍රොලැප්ස් වලදී මල මාර්ගයේ සම්පූර්ණ බිත්තියම එළියට කඩාගෙන වැටෙනවා. මේ බහුලව සිදුවන්නේ වයසට යාමත් සමග ශ්‍රෝණි මාංශ පේශි දුර්වල වීමෙනුයි. මෙහෙම දෙයක් දැක්කොත් ගෙදරට වෙලා ඉන්න එපා, වහාම රෝහලකට යන්න. අර්ශස් වගේම තවත් ලෙඩක් තමයි ඒනල් ෆිෂර්. සරලවම කිව්වොත් මේක ගුද මාර්ගය ඇතුලේ හටගන්නා කුඩා පැල්මක්. මල පහ කරන හැම වෙලාවකම පිහකින් කපනවා වගේ දරුණු වේදනාවක් එන්නේ මෙන්න මේක නිසා. මේ පැල්ම නිසා එන ලේ වහනය අර්ශස් වලට වඩා වෙනස් වෙන්නේ ඒක ගොඩක් වෙලාවට මල පහ කරන වෙලාවට එන තියුණු වේදනාවක් එක්කම සිදුවීම නිසායි. ගොඩක් අය මේ වේදනාව අර්ශස් කියලා හිතාගෙන ක්‍රීම්ස් ගෑවට ගුද මාර්ග ඉරීමක් වලට ඕන වෙන්නේ මල පහ සෆ්නස් කරන ඖෂධ සහ නිසි පෝෂණයයි. ඒ නිසා නිවැරදි රෝග විනිශ්චය අතිශය වැදගත්. තවත් දරුණු තත්ත්වයක් තමයි ගුද මාර්ගයේ සැරව ගෙඩි. මෙහිදී කුඩා ග්‍රන්ථි ආසාදනය වී සැරව පිරෙන නිසා දරා ගන්න බැරි වේදනාවක් සහ උණ ගතියක් එනවා. මේකට ප්‍රතිබීලා හරියන්නේ නැහැ. වහාම කුඩා සැත්කමකින් සැරව ටික ඉවත් කරන්නම ඕනේ. නැත්තම් විෂ බීජ මුළු ඇඟේම පැතිරෙනවා. සැරවගෙඩි නොසලකා හැරියොත් ඊළඟට එන්නේ ෆිස්ටුලා. එහෙමත් නැත්නම් බගන්දරා රෝගයයි. මෙහිදී ඇතුළත සිට සම්මත පිටට අසාමාන්‍ය නාලයක් හැදිලා නිතරම සැරව පිට වෙනවා. මේකටත් ස්ථිරම විසඳුම සැත්කමක් පමණයි. ඊට අමතරව බැක්ටීරියා හෝ දිලීර නිසා ගුද මාර්ගයට සමය ඇතිවන ආසාදනවලදී අධික කැසීමක් සහ තුවාල එන්න පුළුවන්. ඒ වගේ සමය ආසාදනවලට නම් නිසි සනීප ආරක්ෂාවට යට ඇඳුම් හොඳින් උණු වතුරෙන් තම්බා අඳින්න. සහ වෛද්‍ය උපදෙස් මත ගල්වන ආලේපන වලින් සම්පූර්ණ සුවය ලබා ගන්න පුළුවන්. සමහර අයට මල පහ කිරීමෙන් පසුවත් බඩ සම්පූර්ණයෙන්ම හිස් නොවුණු බවක් දැනෙන්න පුළුවන්. මෙවැනි ලක්ෂණ එකක් හෝ තිබේ නම් වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්යයි. මොකද මේ හා සමාන ලක්ෂණම මහා බඩවැලේ පිළිකා වැනි වෙනත් ඉතාමත් දරුණු මාරාන්තික රෝගවලදීත් ඇතිවිය හැකි නිසායි. නමුත් බය වෙන්න එපා. අර්ශස් වළක්වා ගන්න පළතුරු, එළවලු, දාන්න සහ රනිල භෝග වැනි තන්තු බහුල ආහාර වැඩිපුර කෑමට එකතු කරගන්න. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම ඉතා වැදගත්. ඒ නිසා දිනකට වතුර වීදුරු 6 සිට 8ක් දක්වා අනිවාර්යයෙන්ම බොන්න පුරුදු වෙන්න. නිතිපතා ව්‍යායාම කිරීමත් මලබද්ධය වළක්වනවා. මතක තබා ගන්න මල පහ කිරීමට අවශ්‍ය වූ විට ඒ කිසි විටකත් ප්‍රමාද කරන්න හෝ හිර කරන් ඉන්න එපා. දැන් ප්‍රතිකාර බලමු. බඳුනකටගත් උණුසුම් ජලයට ලුණු දමා විනාඩි 10 සිට 20ක් අතර කාලයක් වාඩි වී සිටින්න. මේ ක්‍රමයෙන් වේදනාව සහ කැසීම ගොඩක් අඩු වෙනවා. මීට අමතරව වෛද්‍ය උපදෙස් මත මල පහ මතදු කරන ඖෂධ, විශේෂිත ක්‍රීම්ස් හෝ අවශ්‍ය නම් පැරසිටමෝල් වැනි වේදනානාශක භාවිතා කරන්න පුළුවන්. තත්ත්වය දරුණු නම් රබර් බෑන්ඩ් ලිගේෂන් ක්‍රමයෙන් අර්ශස් ගුලිය වටා කුඩා රබර් පටියක් දමා රුධිර සැපයුම නතර කර එය හැකිලී වැටෙන්න සලස්වනවා. එමෙන්ම ස්ක්ලෙරෝതെරපි සහ ඉන්ෆ්‍රාරෙඩ් කොගුලේෂන් වැනි නවීන ප්‍රතිකාර ක්‍රමද පවතින අතර ඉතාමත් උග්‍ර අවස්ථාවලදී ශල්‍ය කර්ම මගින් මේ සම්පූර්ණයෙන්ම සුව කරනවා. පළවෙනි ක්‍රමය ඉන්ෆ්‍රාරෙඩ් කොගුලේෂන්. මෙතනදී අධික තාපයක් සහිත අදෝරක්ත කිරණ විදලා අර්ශස් ගොබේට යන ලේ ගමනාගමනය නතර කරලා ඒ සම්පූර්ණයෙන්ම වියලලා කරකවලා දමනවා. දෙවැනි ක්‍රමය ස්ක්ලෙරෝതെරපි. මෙහිදී අර්ශස් ගෙඩිය ඇතුළටම විශේෂිත රසායනික දියරයක් එන්නත් කරනවා. ඒකෙන් එම නහර ඇකිලිලා සති කිහිපයකින් ලෙඩේ සම්පූර්ණයෙන්ම
සුව වෙලා යනවා. විශේෂයෙන්ම මතක තබා ගන්න. කළු පැහැති මල පහ පිටවීම, අධික ලෙස රුධිරය වහනය වීම, ශරීරයේ බර එකපාරටම අඩු වීම හෝ දැඩි වේදනාවක් තිබේ නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න. අර්ෂස් කියන්නේ ලැජ්ජා විය යුතු රෝගයක් නෙවෙයි. කල්තියා නිවැරදි වෛද්‍ය උපදෙස් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව මගින් මේ පහසුවෙන්ම වළක්වා ගන්න පුළුවන්. ඔබට තවත් අමතර විස්තර අවශ්‍ය නම් හෝ මේ ගැන මොනවා හරි ප්‍රශ්න තිබෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ හැම එකකටම පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. මම නර්සියු. වැසිකිළියට ෆෝන් එක අරන් යන ඔබේ යාළුවට මේ වීඩියෝ එක දැම්ම ෂෙයා කරලා සෞඛ්‍ය ගැන දැනගන්න මාව ෆලෝ කරන්න.